පිංගතුනි සෑයක් සුද්ධ කළොත් බෝධියක් සුද්ධ කළොත් ඒකේ පින තමයි සසරේම මානසික ලෙඩ හැදෙන්නේ නැහැ. ඒ පින්වන්තයාට අපේ බුද්ධ ශාසනය නිවන් දකින්න තුරු උපනෝපන් ජීවිතයක කවදාවත් අබෑටික තරම්වත් හැමේ බිබිලක් ඇවිල්ලා නැහැ කියනවා. සෑය සුද්ධ කරපු පින. ඔහුට මතකයි කියනවා එදායින් පස්සේ සංසාරේ ගත කරපු ජීවිතවල සමහර වෙලාවට කැලෑවල යද්දී කටු උඩ අඩිය තියනවා කියනවා. කටු අනිත් පැත්තට හැරෙනවා කියනවා. සෑයක කටු ඉවත් කරපු පින. කවදාවත් අමනුෂ්‍යෙක් කරදර කළා නැහැ කියනවා. කවදාවත් යකෙක් ප්‍රේතෙක් භූතෙක් පිසාචෙක් වැහිලා නැහැ කියනවා. සෑය සුද්ධ කරපු පින. චෛත්‍ය සුද්ධ කිරීමේ බෝධි සුද්ධ පවිත්‍ර කිරීමේ පින එයයි. හැම පැහැපත් වෙලා උපනෝපන් තැන බබලනවා යා. අපේ ගෞතම බුද්ධ ශාසනය අරහත්ත්වයටපත් වුණා. බෝධියක උනත් පින්වතුනි බෝධියේ වැටුණ පත්‍ර අතින් ඉවත් කිරීමේ සුද්ධ පවිත්‍ර කිරීමේ ආනිසංස 20ක් තියෙනවා. කුරුල ඇති වෙන්නේ, හැමේ ලප හටගන්නේ, මානසික ලෙඩ හටගන්නේ, අමනුෂ්‍ය දුරු හටගන්නේ, පිළිකා හටගන්නේ මේ ආදි වශයෙන්. චෛත්‍ය මලුවක් සුද්ධ කිරීමේ, බෝ මලුවක් සුද්ධ කිරීමේ විපාක තමයි නිවන් දකින්න ජීවිතය දක්වා චර්ම රෝග හැදෙන්නේ, කුෂ්ඨ හැදෙන්නේ, දද හැදෙන්නේ, වන හැදෙන්නේ. සෑමලුව සුද්ධ කරපු පින කොච්චරද කියනවනම් නිවන් දකින්න ජීවිතය දක්වා පිළිකා හැදුන්නේ නැහැ කියනවා. කවදාවත් ඇඟේ ජරාව ගැවෙන්නේ නැහැ කියනවා. ඔය සමහර ළමයි සමහර මිනිස්සු ඉන්නවා කොච්චර ලස්සන ඇඳුම් ඇඳත් ඉක්මනින් කිලිටු වෙනවා. සමහර අය හොඳට ඇඳුම් ඇඳලා ඉන්නවා සතියේ ඉන්නවා මේක හරි බුදුම දේවල් ඒක. ඇඳුම් කිලිටි වෙනවා අඩුයි. දැන් කියනවා මම සංසාරේ සෑමලුවක් පිරිසිදු කරපු පින් බලයට මගේ ශරීරය ගොඩක් පිරිසිදු වුණා කියලා.